Welcome to Island. අද මේ මම වීඩියෝ එකකින් ගෙනාවේ මං කොහොමද බිරියානි එකක් හැදුවේ කියලා. මේ මගේ බර්ත්ඩේ එකට පස්සේ දවසේ මට මතක විදිහට මේ මගේ හොඳ යාළුවා අපේ ගෙදරට ආවා. ඉතින් මං හිතුවා බිරියානි එකක් හදන්න. මම චිකන් ජාති දෙකකින් ගත්තා. චිකන් බ්‍රෙස්ට් එකයි ඊට පස්සේ චිකන් තයිස් එකයි. ඊළඟට මම දැන් මේක කපලා තමයි මම හොදන්නේ. මේ විදිහට සාමාන්‍ය ප්‍රමාණය කෑලි වලට කපා ගත්තා. මේ වගේ කටු තියෙන චිකන් ටිකක් කපාගෙන මම හොඳට සෝදගත්තා දෙතුන් පාරක් චිකන් එක. ඊට පස්සේ හොඳට පිරිසිදු කරගත්ත චිකන් ටිකට මම දැන් ලෑස්ති වෙන්නේ අවශ්‍ය කරන කුළු බඩු ටික දාගන්න. මේකට මම මුලින්ම දාන්නේ මිරිස් කුඩු ටිකක් අර පාට ටිකක් හොඳට එන්න තමයි දාන්නේ. ඉතින් මේ වගේ ප්‍රමාණයක්. එහෙම මම ප්‍රමාණ නම් මට කියන්න තේරෙන්නේ නැහැ. මේ Tamanට ඉතින් චිකන් වලට හරියන ප්‍රමාණයට සාමාන්‍යයෙන් මං හිතන්නේ තේ හැඳි 3-4ක් වගේ හිටින්න දානවා. කහ කුඩුත් පොඩ්ඩක් වෙන්න තමයි දාගන්නේ. මේ වගේ ප්‍රමාණයක්. මං හිතන්නේ තේ හැඳි භාගයක් වගේ. ඊට පස්සේ මම දානවා ලුණු තමන්ගේ රස ප්‍රමාණයට අනුව දාගන්නවා ලුණු ටිකක්. මේ මෙච්චර ප්‍රමාණයක් මම දැම්මට මේ වගේ ප්‍රමාණයක් මං තව මේක හදන අතරතුරදිත් ලුණු බල ආය එකතු කරගත්තා. රස ප්‍රමාණයට ලුණු වැඩි කරගන්න එපා. ඊළඟට මම දානවා මේ දාන්නේ නම් coriander and cumin powder, කොත්තමල්ලි සහ සූදුරු කුඩු. මේවා මෙහි සුපර් මාකට් වලට ගන්න තියෙනවා. ඉතින් මම මේ වගේ බෝතලයකට දාලා තියාගත්තා. ඊට පස්සේ මේ දාන්නේ කරාබොනේටි කුඩු. කරාබොනේටි කුඩු නම් පොඩ්ඩයි දාන්නේ. නැත්තම් ටිකක් අර තිත්තරහ වගේ එන්න බලනවා. චුට්ටක් දානවා. ඒකෙන් අර අමුතු ෆ්ලේවර් එකක් බිරියානි එකට ඇඩ් වෙනවා. එතකොට ඊට පස්සේ මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි මම දාන්නේ බිරියානි මසාලා. මේක මම මෙහි ඉන්දියන් ෂොප් එකකින් ගත්තේ. බිරියානි මසාලා ටිකක් වැඩිපුර ප්‍රමාණයක් මං හිතන්නේ මේ සැහැඳි 3ක් වගේ සාමාන්‍ය ප්‍රමාණයක් මම දානවා බිරියානි පවුඩර්. මේ බිරියානි ටිකක් හොඳ පවුඩර් එකක්ම තෝරලා ගන්න. මොකද සමහර එක බිරියානි පවුඩර් එකක් මං කලින් පාවිච්චි කරා. ඒක නිකන් ලා කහ පාටක් තමයි බිරියානි එකට ඇඩ් වෙන්නේ. ඉතින් අර එහෙම නැතෝ ටිකක් අර තැඹිලි පැහැට හුරු ඒ වගේ බිරියානි පවුඩර් එකක් හොඳට හොයලා බලලා ගන්න. ඒකෙන් හොඳ කල එකක් සහ රසක් බිරියානි එකට එකතු වෙනවා. ඊළඟට මම ඉඟුරු සුදු ලුණු ටිකක් කපලා තියාගන්න මට අමතකුණා ලෑස්ති කරගන්න. මොකද මම අර වීඩියෝ කරනේ උයන්නේ. එතකොට අර සමහරවිට වෙනද රුටින් එක නෙමේ නිසා ටිකක් අමතක වුණා. ඉතින් හොඳට සුදු ලුණු ටිකක් සුද්ධ කරලා ඉඟුරු කෑල්ලකුත් එක්ක මේ හොඳට තලලා මම මේකට එකතු කරගත්තා. ඉතින් ඔයාලට මේක මේ චුටියට කපලා ගන්නත් පුළුවන්. මට තලන්න විදිහක් නැහැ. හේතුව මම මේ ඔයාලට පෙන්නන්නේ මම මිහින් ගත්ත පොඩි වංගෙඩියක්. මේක $35ක් විතර වුණා මිහින් මට ගත්තේ. ඒකේ අර මේ මං කොච්චර තෙත පිහ දාලා කරලා තිබ්බත් මේ වගේ මලකඩ බැඳෙනවා. ඉතින් මං එක විදිහට try කරා මේ ටිෂු එකක් අර තෙතමනේ රැඳෙන්න තිබෙන ටිෂු එකක් ඇතුළට දාලා තිබ්බා. ඒත් හරි කියේ නෑ. ඔක විසික් කරන්න ඕනේ. දුකයි විසික් කරන්න වගේ. ඉතින් මං ඔය කබඩ් එකේ දාලා තියලා තිබ්බා. ඉතින් ඒ වගේ ඉතින් හොඳ නැහැනේ. ඒ වගේ එකක තලන්න. ඉතින් මම මේ විදිහට හීනියට පොඩියට කපලා තමයි බිරියානි එකට සුදු ලුණු ඉඟුරු ටික එකතු කරගන්නේ. දැන් මම මේ මිරිස් කරලක් මේක තලනවා මම. තලලා පොඩියට මේ කෑලි කපලා එකතු කරගන්නවා. මේක වලට පුළුවන් සුදු ලුණු ඉඟුරු ඒ වගේම මිරිස් කරලකුත් දාලා හොඳට මේ ඒ කියන්නේ වංගෙඩියක වගේ කොටලා වගේ එහෙම එකතු කරගන්නත් පුළුවන්. මිරිස් එක අනිවාර්යෙන් එකතු කරන්න. මම මේකේ මිරිස් එක කරලා එකතු කරේ හේතුව චූටි බබාලත් එනවා. ඉතින් යාලටත් කන්න ඕනේ. එතකොට අර ටිකක් සැර අඩු කරන්න ඕනේනේ මිරිස් කුඩුත් දාලා තියෙන නිසා. ඉතින් මං මිරිස් කරලක් මේ විදිහට එක කරලක් එකතු කරලා එකතු කරා. ඊට පස්සේ මම bay leaves දෙකක් එකතු කරා. ඊළඟට මම මේ එකතු කරන්න හදන්නේ කර්ඩ් මුදවපු කිරි ගන්නත් පුළුවන්. මම නම් මේකේ තියෙනවා ග්‍රීක් යෝගර්ට් එක. මම ග්‍රීක් යෝගර්ට් එකෙන් ටිකක් එකතු කරනවා වැඩිපුර.
චිකන් වල ප්‍රමාණයත් බලලා. ඒක අර වතුර වගේ තියෙනවා මම ඒ ටිකත් එකතු කරනවා මේ කියන්නේ ඉතින් අපරාධනේ මම ඉතින් ඒකත් එකතු කරා. යෝගට් එකේම එකතු වෙන කිරි ටික වතුර වගේ ටිකත්. දැන් මම ග්ලව්ස් එකකුත් දාලා මේක හොඳින් අනා ගන්නවා. මේ ඔයාලට පෙන්වන්න හදන්නේ මම කැමරාවට ගෙනල්ලා මේකේ පාට කොහොමද කියලා. හොඳට මේ අත කරලා චිකන් එක ටිකක් හොඳට මැරිනේට් වෙන්න අනලා තියා ගන්නවා. මම මේක කරන්නේ ඇත්තටම බිරියානි එක හදන්න ගන්නේ හවස 3ට 2ට වගේ. එතකොට මම මේක මැරිනේට් වෙන්න තිබ්බා උදෙන්ම මේ මැරිනේට් වෙන්න තිබ්බහම හොඳට මේකේ 3-5 ඒ අවශ්‍ය කරන කුළු බඩු ටික මේකට චිකන් එකට හොඳට අල්ලනවා. එතකොට උයලා ගත්තාම හරිම රසයි. චිකන් එකෙත් අර කුළු බඩු වල රහ එනවා. අර සමහර වෙලාවට හොද්ද රහ වුණාට චිකන් එක ඇතුළ රහ එන්නේ නැහනේ. ඉතින් මේ විදිහට කරලා හදලා බලන්න. මැරිනේට් වෙන්න කලින් අනිවාර්යෙන් තියන්න. හොඳ රසක් එකතු වෙනවා මේකට. දැන් මම මේක ක්ලින් රැප් එකකින් වහලා ෆ්‍රිජ් එකේ තියනවා පැය 2-3ක් විතර හොඳට මැරිනේට් වෙන්න. ඒක හැමම තියලා මම මේ උදේට කන්න හදා ගන්නවා මගේ සීරියල් එක. මම මේ උදේට එහෙම අර ටිකක් ස්වීට් බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි ටිකක් ගන්නෙ. මේක ඇවිල්ලා වීට් පික්ස්. මෙහි සුපර් මාකට් වල ගන්න දෙනවා වීට් පික්ස් එකට මම උණු වතුර ටිකක් මුලින්ම එකතු කරගෙන ඊට පස්සේ කිරි ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරලා මම දානවා මයික්‍රෝවේව් එකට විනාඩියක් විතර. තප්පර 30ක් 40ක් වුණත් ඇති. මම දානවා ටිකක් විනාඩියක් විතර. ඊට පස්සේ මම මේකට කෙසෙල් ගෙඩියක් කපලා දා ගන්නවා. අර මම මී පැණිවත් එහෙම මොනවත් එකතු කරන්නේ නැහැ. අර කෙසෙල් එකේ තියෙන පැණි රස හොඳටම ඇති. මොකද උදේට එහෙම ගොඩාක් පැණි රසත් කන්න බැහැනේ. ඒකත් එක්ක මේ කෑවහම අඟටත් ඉතින් ගුණයි. අනිත් එක ලේසි උදේට ලොකුවට අර උය ඉන්න වෙලාවක් නැහැ. ඉතින් මේ වගේම බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි මම සාමාන්‍යයෙන් ඔෆිස් යන දවසට උනත් ගන්න. ඒක හරිම ලේසි. මගේ වැඩ පහසු කරනවා ඉතින්. දැන් මේ හවස 2:30 වගේ වෙද්දි මම දැන් අල ටික සුද්ධ කරලා ගත්තා. අලත් ගන්න බිරියානියකට දාන්න. අල එකතු කරලා බලන්න බිරියානියකට වෙනමම රසයක් එකතු වෙනවා. මං හරි ආසයි අලත් එක්කත් බිරියානි එක අනාගෙන කන්න. ඉතින් මං අල ගෙඩි කීපයකුත් මේ විදිහට සුද්ධ කරලා බිරියානියකට එකතු කර ගන්න ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මම මේ දැන් අල ටිකත් හොදගෙන ගෙනල්ලා තියාගත්තේ. ලූණු ටිකක් කපලා අරන් තියාගන්න හදන්නේ. මේක මම ලූණු ටික බදිනවා. ඉතින් ලූණු ටික ගොඩාක් පුච්චිමට ඒ කියන්නේ හීනියටම කපා ගන්න පුළුවන් තරම්. ඉතින් මේ විදිහට මේ අර මැද කෑල්ල අයින් කරලා මම ලූණු ටික හීනියටම කපලා තියාගන්න හදන්නේ. ඉතින් දැන් ලුණු ටික කපලා ඉවරයි. මම දැන් හදන්නේ ටක් ගාලා මේ ටික බැද ගන්න. දැන් මම මේ පෑන් එක ලිපේ තියලා රත් වේගෙන් තෙල් ටික දාලා ලුණු ටික බැද ගන්න තමයි හදන්නේ. ලුණු ටික කර ගන්න නම් එපා. එතකොට අර තිත්තරහක් එනවා. ඉතින් මම මේ අනිත් වැඩත් කරන ගමන් හැබැයි ලුණු ටිකට හොඳ අවධානයක් දීලා තිබ්බේ. මොකද මට ඕන තරම් වෙලා දෙනවා ලුණු ටික කර වෙලා විසික් කරන්න වෙලක් තියෙනවා කලින් වතාවල් වල. දැන් මම මේකට අල ටික එකතු කරනවා. ඔයාලට මැරිනේට් වෙන්නම තියන්න පුළුවන්. අර කලින් චිකන් එක මැරිනේට් කරද්දිම අල ටිකක් දාලා ඒ වෙලේ මට ඇත්තටම කිව්වොත් ඒක එච්චරම ගාණක් ගියෙත් නැහැ. ඒ පස්සේ තමයි මම එකතු කරේ. වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් අල ටික මම දැන් තමයි එකතු කරන්නේ. මට කියන්න බැරුව කියා බිරියානියකටම මම කොත්තමල්ලි කුල ටිකකොත් කපලා එකතු කරලා තිබ්බේ. දැන් මම මෙතන මගේ ලිප් දෙකක් තියෙනවා. හැබැයි චිකන් එකේ ප්‍රමාණිත් වැඩි. ඒක නිසා මම චිකන් එක මේ වගේ ගෑස් එකේ තමයි තියන්න හදන්නේ. දැන් මේකට අර වෙනම පොඩි ගෑස් බොටල්ස් වගේ එන්නේ. ඒක මම මෙහෙම කැප් එක අයින් කරලා ඒකේ තියෙනවා පොඩි කෑල්ලක්. ඒ කෑල්ල ගානට සෙට් වෙන්න දාන්න ඕනේ. කැනිස්ට් මේ ගෑස් එකේ එකක් දාලා සෙට් කරලා මේ විදිහට නොබ් එක පාත්‍ර දාලා ගෑස් එකත් සෙට් කරගත්තා. මේක පත්තු කරලා දෙනවා මංජටක් ඈතින් ඉන්නව එකපාරටම මේක ඒ කියන්නේ ලොකුවට ඒ කියන්නේ විහිදෙනවා. ඉතින් අර ලං වෙලාම මං කරන්නේ නැහැ. චුට්ටක් ඈත් වෙලා මේ ගෑස් එකත් පත්තු කර ගන්නවා.
ඊළඟට මම බැදපු ලුණු ටිකකුත් මේකට එකතු කරා. මං හරි මාසයි මේ බැදපු ලුණු වල සුවඳ එද්දි. මේ පුදුම සුවඳක් තියෙන්නේ. එතකොට බැදපු ලුණු ටිකකුත් මේකට මික්ස් කරලා දැන් මම මේක ලිපේ තියාගන්න තමයි හදන්නේ. දැන් මම මේකට වතුර ටිකකුත් එකතු කරා. මේ වගේ චිකන් වැහෙන ප්‍රමාණයට වතුර දාලා මම මේ චිකන් එක හොඳට උයා ගන්න හදන්නේ. අතරතුර ලුණු ටිකත් මේ විදිහට බැදලා ගත්තා. ඊළඟට කජු ටිකකුත් මම මේ විදිහට බැදලා ගත්තා. කජු මං හරි ආසයි බිරියානි එකට දාලා කද්දි. දැන් මේ විදිහට චිකන් එක උයලා ඉවරයි. මම දැන් මේකෙන් අල ටිකයි චිකන් ටිකයි වෙන් කරගත්තා. දැන් මේකේ වලට හොදි ගොඩක් වගේ පේනවාද? ඉච්චර නෑ ඕකේ උනාට. දැන් මං හදාන්නේ මේක එයා ෆ්‍රයි කරගන්න. එයා ෆ්‍රයි එකට දාලා ගත්තාම චිකන් එක බැදිලා හොඳට එනවා. එතකොට අමුතුම රසක් බිරියානි එකට එකතු වෙනවා. දැන් මම මේ උයලා ගත්ත මේකේ මේ ග්‍රේවි එකට කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරලා තව ටිකක් දාගත්තා. ඊළඟට මම බිරියානි එකට බත ලිපේ තියන්න තමයි හදන්නේ. බිරියානි එකේ බත් එක සාමාන්‍යයෙන් බාගෙට වගේ තමයි තම්බලා ගන්නෙ. මම මේකට එකතු කරා අයනසාල් කරාමුනෙටි කුරුදු පොතු ඊළඟට බිරියානි මේකට කියනවා බිරියානි තරු ස්ටාරින්ස් කියලා කියනවා. බිරියානි තරු වලින් එකකුත් එකතු කරා. ඊළඟට බේ ලීව්ස් කොලේකුත් මේකට දාලා ඊළඟට දානවා මම මේකට මෙල්ටඩ් බටර්. ඊළඟට මම මේකට කොත්තමල්ලි කොළ ටිකකුත් එකතු කරා. ඊළඟට මෙල්ටඩ් බටර් ටිකත් මේ විදිහට එකතු කරගෙන දැන් ඊට පස්සේ මේක මම ටිකක් කලවම් කරලා මේක තියනවා මම රයිස් කුකර් එකේ. වත් දෙකක් මම හැදුවා. ඉන්න ප්‍රමාණෙත් එක්ක මගේ තියෙන පොඩි රයිස් කුකර් එකක් මම හිතන්නේ 7ක් වගේ තමයි ඒක තියන්න පුළුවන් පොඩියට. ඉතින් ඒ ප්‍රමාණය මදි. සාමාන්‍යයෙන් මේ මගේ යාළුවත් කියන්නේ මම ගමකට යනවායි කියලා. හරි දැන් මේ මම කරන්නේ මේක බිරියානි එක ලෑස්ති කරගන්න. එතකොට මම මුලින්ම යටට දැම්ම පොඩි හොදි වගේ ලේයර් එකක්. ඊළඟට ඒක උඩින් මේ විදිහට බත් දා ගන්නවා. ඊට පස්සේ අර බැදගත්ත කුකුල් මස් සහ අල ඒක නිකන් මික්ස් එකේ මේ විදිහට බත් එක උඩින් මම දා ගන්නවා. ඉතින් මේ මම බිරියානි හදන විදිහ තව එක විදිහට බිරියානි හදන වීඩියෝස් උත් තියෙනවා YouTube එකේ. ඇත්තට මම මේ වීඩියෝ මම හිතන්නේ 10ක් 15ක් විතර බලලා මට හරියන රෙසිපි එක මම තියාගෙන ඉන්නවා. එතකොට මට ඒ ක්‍රමයට හදුවම ලේසි. මේ මම එකතු කරගත්ත කොත්තමල්ලි කොළ ඊළඟට අර බිරියානි එකේ අර ග්‍රේවි එක චිකන් එක අපි හදාගත්ත ග්‍රේවි එකෙන් ටිකක් මේ විදිහට මම ඒක උඩිනුත් එකතු කරනවා. ඊළඟට ආයමත් මේක මේ විදිහටම රිපීට් කරනවා. දැන් තවම අමතකුණානේ මේක උඩින් මම දැන් දා ගන්නවා කජු මද සහ මේ බැදගත්ත ලුණු. ඒ විදිහට මේ විදිහට ලේයර් එකක් දාගෙන මේක උඩින් ආයමත් බත් ලේයර් එකක් ඊළඟට චිකන් ආයමත් මේකේ ග්‍රේවි එක ආය කජු මද ওই විදිහට රිපීට් කරගන්නවා කීප වතාවක්. ඊට පස්සේ මෙහෙම හදාගන්න බත් එක රයිස් කුකර් එකේ තව විනාඩි 10ක් විතර මම රයිස් කුකර් එක ස්විච් ඔන් කරලා තිබ්බා. එතකොට තමයි බත්තට අපි දැන් බාගෙටනේ තම්බලා ගන්නෙ. ඊටු ටිකත් හොඳට තැම්බිලා බිරියානි එක හැදිලා එන්නේ. මේ තියෙන්නේ හදලා ගත්තට පස්සේ පේනවා නේද පාට පුදුම සුවඳක් තියෙන්නේ. මගේ යාළුවා ආපු ගමන් අම්මෝ දැන් එනං කමු කියලාත් කිව්වා. එච්චරට මේ සුවඳයි ඒක හොඳටම. මේකට මම බිත්තර තම්බලා රයිත එකකුත් හදාගත්තා. කෑම ටික හොඳටම තිබ්බා. තව මම ගර්කින් පොඩකුත් කපලා තියාගත්තා. එහෙනම් නැවත වීඩියෝ එකෙන් හම්බෙමු.